කිලෝමීටර් 15ක් විතර දිග බීච් එකක්. තමන්ගේ බල්ලා ගෙනල්ලා ඒ බල්ලුන්ගේ බල්ලුන්ත් එක්ක බලු යාළුවොත් එක්ක ලස්සනට යාළුවලා සෙල්ලම් කරන්න හදලා තියෙනවා. එතන ඉන්න ලස්සන බලුකට අපේ සිලෝන් ටැබ් එක පහු කරන් ආවා. ඉතින් එනකොට දැකපු දෙයක් පෙන්නුවා විතරයි ඔයාලට. එනකොට මම කාලා තියෙනවා ශාහි කෑම. આવොත් නිකන් try කරලා බලන්න. ඉතින් අපේ දෙයන්නේ පොඩි සපෝට් එකක්. Brother, if you want to rent this kind of tent, how much is that? So many packages. Yeah. 200, 300. Oh, okay. Is it online? Huh? Online booking? Yeah. Club. Oh, clamping setting කියලා මේ Scores beach එකේ නේ. එතකොට මේ වගේ tent එක කී දෙනෙක් ඉන්න පුළුවන්? Sorry, how many people can stay there? 6 people. 6 people can stay. Okay, good. Thank you, bhaiya. ඒක හොඳම වැඩි උනේ මම ඔයාලත් එක්ක සිංහලෙන් කතා කරලා එයාත් එක්ක සිංහලෙන් කතා කරන මිනිහට හොල්මන් වුණා පොඩ්ඩක්. මේක මොනවද මේ කතා කරන්නේ කියලා. ඒක මේ බීච් එක කිව්වට කොයිද බීච් එක කියලා ඔයාලා බලන්නේ නැති මම පෙන්නන්නම් මෙතන පොඩ්ඩක්. ඒකත් ඔයාලට පෙන්නනවා. නම තමයි සිංගප්පූරුවේ වෙඩින් ෂූටින් එකකට මේ පාක්කේ ඇවිල්ලා ගන්න. ඔව් අද මම මෙතනින් වෙනදා වගේ දකුණට නෙගියේ. අද මම වම් පැත්තට යන්නේ. මොකද හේතුව මම හිතන් ඉන්නේ අද යන්න East Coast Park එකේ පැත්තෙන් චංගියා පාට් එකට. ඉතින් ඒක ටිකක් දුෂ්කර පාරක්. අපි බලමු ගිහිල්ලා මම කලින් නම් ගිහින් තියෙනවා. ඉතින් මම ගොඩාක් කාලෙකින් ගියේ නැහැ. ඉතින් අද ගොඩක් රස්නේ දවසක් වැස්සක් වගේ එන්න යනවා. ඒ නිසා හියුමිඩ් එක වැඩි. ඒකින් හින්දා පොඩ්ඩක් අමාරුයි බයිසිකල් පදින්න. මේ පැත්තට අර දකුණු පැත්තට තමයි අපි ගියේ කලින්. මේ යන්නේ මගේ වම් අත පැත්තට. මේක දෙලින්ම East Coast පැත්තෙන්, චංගි එයාපෝට් එක පැත්තෙන්, සලදයි පැත්තෙන් ගොඩක් කෙලවරටම යන්න පුළුවන්. අපි බලමු ගිහිල්ලා. ලස්සන ගමනක්. බලන්නකො දිගටම බීච් එක සිංගප්පූරුවේ බීච් එක මොකක්ද කියලා බලා ගන්න ඕන. ගිහලා බලමු. මම මේ ඉන්නේ මේ කටොන් පාක් එක ළඟ. මෙතන ඉඳන් කිලෝමීටර් 215ක් තියෙනවා කටොන් MRT ස්ටේෂන් එක. එතකොට මේ ඉස්සරහට මම ගිහිල්ලා East Coast Park එකට කනෙක්ට් වෙනවා බීච් එකට. බලමු ඉස්සරහට පොඩ්ඩක් BC road එක මෙතන තමයි MRT ස්ටේෂන් එක තියෙන කටොන් Park MRT ස්ටේෂන් එක. කාන්තාවක් කරනවා බයිසිකල් එකකට. ඉස්සරහින් ඊපස්සේ බලන් ගියොත් බයිසිකල් පදින්න වෙන්නේ නැහැ. ඔව් කරන් යමු නේද? වැඩක් කරා රතු ලයිට් එකෙන් පාර බැන්න. ඉතින් දැන් ඇතුල් වෙන්නේ අපි මේ East Coast Park එකට. මට බයික් එකක් වැටිලා. අර ඇක්සිඩන්ට් එකක්. රයිට්. අපි දැන් ඉන්නේ චංගි බීච් එක. මෙතන ඉඳලා. ඉස්සරහට බැලන්න තියෙන්නේ
එකේ කාපාක් B එක හරියට. මෙහෙරේ තියෙනවා ලස්සන outdoor activity එකක්. ළමයිට සෙල්ලම් කරන්න water park එකක් වගේ. හරිම ලස්සනයි. වගේම පොඩි theme park එකක් වගේ. මේ අතරේ මේ විදිහට මේකේ යාට පදින්න පුළුවන්. මේකට මට ඒක. අපේනවා. ඒ ලස්සනට හරියටම තියෙනවා මේ පාක් එකේ සමහරට. එනවානේ ළමයි සෙල්ලම් කරනවා. ළමයි සෙල්ලම් කරනවා මේ වතුරේ. ප්‍රශ්න වෙලාවක්. ඒ ඔක්කොම ෆ්‍රී හොඳ. ෆ්‍රී තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ඒක උඩට මේ තියෙන්නේ මේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න මේක මේ මගේ දකුණට පැත්තේ තියෙන්නේ. ඉතින් අපි ඒකත් බලලා ඉස්සරහට යමු. ටිකටම පාක් එකේ කෙළවරට ඒ කියන්නේ 1 කිලෝමීටර් 15ක් විතර දිග බීච් එකක්. මේ කාපාක් B එක. අපි ඉස්සරහටම යමු. ඒකල ආපස්සට මේ බර එන්නත් ඕනි. ඒ නිසා මේ පාර ටිකක් අපිටම බිසි. මොකද හේතුව ක්‍රොස් කරනවා පාර අපිට වැඩි වේගකින් යන්න බෑ මේකේ. දැන් මම කොහෙද මේ බීච් එක කිව්වට කොහෙද බීච් එක කියලා වල බලන්න නැති. මම පෙන්නන්නම් මෙතන පොඩ්ඩක් නතර කරලා. මොකක්ද මේ බීච් එක කියලා. ඇත්තටම බීච් එකක්ද කියලාත් හිතේ. මගේ මේ දකුණු අත පැත්තේ තියෙන්නේ මේ බීච් එක තමයි. කියනවනේ බලු වැඩ බල්ලෙක් වගේ කියලා කියනවනේ. අද බල්ලොන්ට වගේ කෙලෙගුණෙත් නැහැ කියලා කියනවා. දැන් මෙතන තියෙන්නේ මේ ස්කෝස් පාක් එකේ තියෙන බල්ලන්ට තියෙන පාක් එක. ඉතින් තමන්ගේ බල්ල ගෙනල්ලා ඒ බල්ලුන්ට එක්ක බලු යාළුවොත් එක්ක ලස්සනට යාළුවලට සෙල්ලම් කරන්න හදලා තියෙනවා. එතන ඉන්න ලස්සන බලු බැටව ටිකක් මම පෙන්නන්න. පේනවනේ. ඔය විදිහට දුවන්න පයින් හරි ගස්සලා තියෙනවා. ඊට ලං කරලා බලන්න තියෙන්නේ බලු පාක් එක. හරිම ලස්සන වටින බල්ලෝ. මේක ඇත්තටම සාමාන්‍ය බල්ලෙක් ඇති කරනවා කියන්නේ ලංකාවේ වගේ නෙමෙයි. ගොඩාක් නීති රීති තියෙනවා. ඉතින් සමහර බල්ලෝ දැන් මෙතන ඉන්න ඔය ලොකු බල්ලෝ වගේ කට්ටිය අපිට අර සාමාන්‍ය ගෙවල් වල ඇති කරන්න බෑ. ඒ කියන්නේ ඒකට ඒ ගෙදර ලොකු ඉඩක් තියෙන්න ඕනේ. එතකොට සමහරව දැන් අපිට අර HDB වගේ තියෙන තත්ත්වතු ගෙවල් තියෙන ඒ වගේ ඇති කරන්න පුළුවන් බල්ලෝ වෙනම ඉන්නවා. ඒ එහෙම වෙනම තියෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා ඒක ගැන පස්සේ කතා කරමු. අපි දැන් කාපාක් B එක පව් කරගෙන ඉස්සරහට යනකොට මෙතන තියෙනවා පොඩ්ඩක් ලස්සන ටවර් එකක්. මේක තමයි අර මං කිව්ව බීච් එක. ඇත්තටම බීච් එක කිව්වට සිංගප්පූරුවෙන් බීච් වලින් බලද්දි මේක තමයි තරම කොහොමද බීච් එකට දෙන්නේ. කියන ගොඩාක් හොඳයි කියන්න බෑ වුණාට හැම ෆැසිලිටිස් එකක්ම තියෙනවා. අර තියෙන ඇති කොෆි ෂොප්, මැක්ඩොනල්ඩ්ස්, ටොයිලට්ස් සුපිරිම දීලා දෙන්න. ඒකට අපිට මේ හැමතැනම කැම්පින් කරන්නත් බෑ. අපි ඈතට ලං කරලා බැලුවොත් තියෙන තනිකර ෂිප් නතර කරලා තියෙන්නේ නැව. එහෙම නතර කරලා පොට් එකට යන්න තියෙන්නේ. මේ කාපාක් 100ක්. නැත්තම් මේ විදිහට බයික් එක රෙන්ට් කරගන්න පුළුවන්. ඒකේ පුළු ෆැමිලි එකම නැගලා පදින්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ගිහලා I think ගිහින් දෙන්න ඕනේ බයික් එක ගෙනාවු දරට. ඒකත් ඒ හොඳ වැඩක් කරනවා. අපි ඉස්සරහට යමු. බල්ලොන්ගේ පාක් එකක් බලලා දැන් ඔහොම ඉස්සරහට යන් ගොඩක් දුර යන්න තියෙනවා. දැන් මෙතන මෙහෙම කිව්වට තාමත් මේ පටන් ගන්න කාපාක් 100ක ළඟ ඉන්නේ. ඉතින් මේක අවසාන වෙනකම්ම ගිහිල්ලා ඊට පස්සේ චංගි එයාපෝට් එක පැත්තටම යන්න පුළුවන්. අපි යමු ඒ පැත්තට. ගිහිල්ලා යන්න. මේ කාපාක් D එක ළඟ මේ තියෙන කැම්පින්
සයිට් එක මෙතනින් ඉඳන් තමයි පටන් ගන්න. එතකොට දැන් මෙහෙම යනකොට ඉස්සරහින් මෙතනින් පේන්නේ අද වෙඩින් ෂූටින් එකක් තියෙනවා. ඒකත් මම ඊට ඔයාලට පෙන්නන්නම් කියලා. හරිම ලස්සනයි. මේ මනමාලය චයිනීස්. ඉතින් එයාලා අද වෙඩින් ෂූටින් එක වෙඩින් ෆොටෝ ෂූටින් එකක් කරන්න යන්නේ. ලස්සනයි. ඒකත් ඔයාලට පෙන්නවා. නම තමයි සිංගප්පූරුවේ වෙඩින් ෂූටින් එකකට මේ පාක්කේ ඇවිල්ලා ගන්න. මේ අර මට ඉස්සරහින් මේ තියෙන අර මං කිව්වා වගේ බයික් එකක් ෆැමිලි එකම රෙන්ට් කරලා ඔය මේ යාලා හිමීදිනේට වැඩන් යනවා. ඉතින් පදින්න බැරි කට්ටිය පාඩියලා ඉන්න තියෙන්නේ. අනිත් කටින් කට්ට ගාගෙන පදින්න තියෙන්නේ. ඔය ඉස්සරහින් ඉන්නෙත් එහෙම එකක් තමයි. ඉතින් බයික් රෙන්ට් කරන්න පුළුවන් මේ වගේ තැන් වලින් ඕන තරම ඕන විදිහක බයික් එකක් ගන්න පුළුවන්. ඒකල එතෙන්ටම ගෙනත් දෙන්න තියෙන්නේ. රෙන්ට් බයික්. දැන් මේ බීච් එකේ දැන් සමහර දැන් මෙතන ඉඳන් ගත්තම කාපාක්සි එක මේ හරිය තියෙන්නේ. මේ හරියේ කැම්පින් කරන්න බෑ. කොහෙත්ම බෑ. ඒ කැම්පින් කරන්නත් අපි ඒකට මේ ලයිසන් එකක් ගන්න ඕනි. ඒකට වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා එතකොට කළා ඒක ඩිස්ප්ලේ කරගන්න ඕනි ටෙන්ට් එකේ. ඉතින් ඔය මෙතනින් එහාට පුළුවන් කැම්පින් කරන්න. කාපාක් D එක. මේක තියෙන්නේ මගේ දකුණු අතේ. මේ තමයි කාපාක් D එක ළඟ. මෙතන වැදගත් දෙයක් පෙන්නන්න මේ තියෙන අපේ සිලොන් ක්‍රැබ්. අපේ ලංකාවේ කඩයක්. ඉතින් හරිම රහයි කෑම. ආවොත් ඔයාලත් එන්න සිලොන් ක්‍රැබ්ස්. ඒ කියන්නේ අපේ ක්‍රැබ්ස් ඉතින් ගොඩාක් ෆේමස් නේ සිලොන් ක්‍රැබ් කියන්නේ. ඉතින් මඩ් ක්‍රැබ් ලොකු ක්‍රැබ් එක හරි ගණන්. ඒක තමයි මෙතන තියෙන්නේ. මොකද්ද මේ කාපාක් D එක ඉවර වෙන තැන. මේ හරිය ලස්සන බීච් එකක් තියෙනවා. මම පෙන්නන්න වටේම පේනවනේ. ඉතින් මෙතන තමයි සිලොන් ක්‍රැබ් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. නෝනි මම මේ බයිසිකල් පැදීමක් පමණයි කරන්නේ. කවුරුත් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. ඉතින් මේ අද යන්නේ මම ටොපයි වල ඉඳන් ඊස් පැත්තට. මෙතන ලස්සන තැනක් තියෙනවා. ඒකත් පෙන්නන්නම්. මෙතන මේ පද්මකට පැරෂූටින් කියන්නේ. ඒ කියන්නේ ඔය වෝටර් ඇක්ටිවිටි කරන්න තියෙන්නේ. පේනවනේ. ඉතින් මේ තැනක් මෙතන තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් ඔව් මං කියේ ඉතින් ඇත්තටම මේ අපේ සිලොන් ක්‍රැබ් එක පහු කරන් ආවා. ඉතින් එනකොට දැකපු දෙයක් පෙන්නුවා විතරයි ඔයාලට. එනකොට මම කාලා තියෙනවා රහයි කෑම. આવොත් නිකන් try කරලා බලන්න. ඉතින් අපේ දෙයන්නේ පොඩි සපෝට් එකක්. ඉතින් මේ හරිය අපක්කේ දී එක ඉවර වෙලා ඉස්සරහට යනවා. ඉතින් ගොඩක් සයිකල් පදින කට්ටිය ඉන්නවා. අද බයිසිකල් පදින කට්ටිය. ඉතින් රස්නේ දවසක් බීච් එකක් කියනකොට ඇත්තටම ඔයාලා හිතන්නේ නැති ලස්සනට රැල්ල ගහන ඒ වගේ තැනක් කියලා. ඊට වැඩිය ගොඩක් මොඩර්න් විදියට මෙතන තියෙන්නේ. පේනවනේ මෙතන කට්ටිය පොඩි කට්ටිය බයිසිකල් පදිනවා. පොඩි කට්ටිය බයිසිකල් පදිනවා. කනද ෆැමිලි එකක්. එහෙම දිගටම. ඉතින් ඔහොම ඉස්සරහට යමු අපි. තවත් ලස්සන තැන් තියෙනවා බලන්න. මේ හරිය ඉච්චර වෙගෙන් යන්න බෑ. මොකද මේ පාර ක්‍රොස් කරනවා. pedestrian crossing තියෙනවා. මේ ස්ලෝ කියලා හැමතැනම ගහලා තියෙනවා. ඉතින් මේ හරිය තනිකරම තියෙන්නේ කෑම කඩ බීච් එකේ. තවතන කට්ටිය මඩ දකුණට පිටින් පේන ඇති බාබිකියු දානවා, පාටි ගන්නවා. අද සෙනසුරාදානි දවසක්. ගොඩක් දුරට අද රෑ එළි වෙනකම් යාලා ඉන්නවා මෙතන. සමහර කට්ටිය කැම්පින් කරනවා. එහෙම. අතර මෙතන තියෙනවා අද මොකක් හරි Festival of Fresh Chamber Singapore කියලා ඉවෙන්ට් එකක්. එයාලා තමයි මෙතන ඉන්නේ. යාලා කම්පැනි එකකින් කරන්නේ. ඔව්
තව එකක් තමයි මේ බීච් වල කොහොමත් සිගරට් එකෙන් බොන්න බෑ. කොහෙත්ම දැන් පේනවනේ පව් කරන් යනකොට බාබිකියු සුවඳ එනවා. කෑම වෙලාවත් ලං වෙලා බඩගින්නකුත් එනවා. අපි යමු ඉස්සරහට. ගොඩාක් දුර යන්න තියෙනවද? එන්නත් වෙන්නේ මේ පාරෙන්ම තමයි. වටයක් යන්නේ නැහැ අද. අපි යමු ඉස්සරහටම. ඒකල තව දෙයක් පෙන්වන්නේ කියලා. දැන් මම මේ ඊස්ට් කෝස්ට් පාක් එකේ දිගටම බයිසිකලේ පැදගෙන එනවනේ. එනකොට දැන් මෙතන තියෙන්නේ බෙඩොක් ජෙටි කියන එක මෙතන. ඒ කියන්නේ ඊස්ට් කෝස්ට් පාක් කාර් පාක් F එක ළඟ. මම ඒකටත් ඇතුළට ගිහින් එන්නම් ටිකක් දැකමු නිසා ඒකත් පෙන්නන්නම්. මේ ජෙටි එකට යන්නේ මම බෙඩොක්. ඒ කියන්නේ ඊස්ට් කෝස්ට් පාක් එක දැන් බෙඩොක් වලට යනකම් දැන් මම පැදලා තියෙන්නේ. දැන් කොහොම ඉස්සරහටම ගිහිල්ලා ඒක පොඩ්ඩක් බලාගෙන අපස්සට හැරිලා එමු ආපෙගේ. ගොඩක් දුරට ඔයාලා ආවත් දැන් මේ වගේ දැන් සමහරු කියනවා පාක් එකේ ඉවෙන්ට් එක තියෙන තැන කියනවා රයිට් ලොකේෂන් එක දැම්මම එතෙන්ට එන්න කියලා. එතෙන්ට ආවට පස්සේ ඉතින් මේ බීච් එකේ පුරාටම බොහෝ දුරට යවෙන්නේ නැහැ ඔයාලා. කිසිම කෙනෙක් බොහෝ දුරට. ඒක අන්ලැක්ස් මම මේ වගේ බයික් එකේ ගියොත් තමයි. මොකද ගොඩක් දිගයි මේ බීච් එක. ඉතින් ඒ නිසා අද ඉතින් ඔයාලා පොඩ්ඩක් එකක් chance එකක් කරගන්න බලන්න. මෙතන මාළු අල්ලන්න පුළුවන්. අර මං කියවනේ හැමතැනම මාළු අල්ලන්න දෙන්නේ නැහැ. සමහර තැන්වල මාළු අල්ලන්න දෙනවා. ඒ මාළුත් කපටි අල්ලන්න තියෙන තැන්වල මාළු නැහැ. ඉතින් ඇවිල්ලා ඔය කට්ටිය කුඩ තියාගෙන මූර්තිය මට්ටමින් මාළු අල්ලන්න බෑ. ඒ මාළු අල්ලලා යාලා ගෙදර ගෙනියන්නේ නැහැ. අතහැරලා යනවා. අර විනෝදාංශයක් විදිහට පමණයි කරන්නේ. එතන තමයි ජැටි එක අවසානයේ. ඉතින් දෙකට බෙදෙනවා. ටිකක් පොඩ්ඩක් යන්න. තමයි බෙඩොක් ජැටි එක. මෙතන ඇත්තට මාළු අල්ලන්න තමයි තියෙන්නේ. ඔය තරුණ කට්ටිය. විනෝදාංශයක් විදිහට යාලා මාළු අල්ලනවා. මනිකන් වටයක් යන්න. රයිට් අපි දැන් ආපස්සට යන්න ඕනේ නිසා අපි යමු ඉස්සරහට. මාළු අල්ලන කට්ටිය ඔය මාළු අල්ලන්න රස්නේ ඉතින් ගොඩාක් රස්නේ මේ වෙලාව හොඳේ 37 වගේ තියෙනවා. feel like 40 වගේ. ඉතින් ඒක තරම්ම සුන්දර නැහැ. අර කට්ටිය ඉතින් යාලි විනෝදාංශ තියෙනවානේ. ඒ විනෝදාංශයක් විදිහට යාලේ කරන්නේ. ඒක ඉතින් යාලගේ සතුට. තමයි බෙඩොක් ජැටි එක. right? අපි ඉස්සරහටම යමු බීච් එකේ කෙළවරටම ගිහිල්ලා බලමු නැතව තියෙන්නේ කියලා. මට හිතුණා ඕම ඉස්සරහට පැදන් යද්දි කාපාක් G එක ළඟ පොඩ්ඩක් ඔයාලට තව මං ගිහිල්ලා පෙන්නන්න. මෙතනින් ඇතුළට ආයෙත් මම ආවා බීච් එකට ලං කරලා. දැන් මෙතනින් ගියාම අපිට තියෙනවා මේ බලන්න තව ලස්සන දෙයක්. හේතුව මේ මෙතන කැම්පින් කරන කට්ටිය අර රෙන්ට් එකට කැම්ප් එක ගන්න පුළුවන්. ලක්සරි ලෙවල් කැම්ප් එකක්. ඒක මම පෙන්නන්නම් ඔයාලට. එච්චර ලොකු මුදලක් නැහැ වුණාට කොහොමද ඩොලර් 200ක් විතර වෙනවා එක රැයක්. එයාලා ඔක්කොම සෙටප් කරලා දෙනවා. සර්ප්‍රයිස් බර්ත්ඩේ එකක් එහෙම ගන්නවා නම් දැන් ඔය තියෙන ලොකුවට කැම්ප් එකක් ඒ විදියට. දැන් මෙතන කට්ටිය සෙල්ලම් කරනවා බීච් වල වෝල්. පොඩක් ඩස්ටි එතන. දැන් මෙතන පේනවා මේ තියෙන්නේ මේ විදියට මේ කැම්ප් රෙන්ට් කරලා ගන්න බලන්න. මේ තියෙන්නේ බාබිකියු පිට් 72G එක ළඟ කාපාක් G එක. ඒ කියන්නේ ඉතින් මේ හරිය කැම්ප් කරන්න ඒ වගේ මේ බාබිකියු පිට් උනත් දැන් යූස් කරන්න නම් එයා ඒක බුක් කරන්න ඕනි එන්න කලින්. සමහර වෙලාවට බුකින් කලින් දාගන්න ඕනේ නැත්නම් ඒවා මේ අවైలබල් නැහැ. දැන් මෙතන තියෙන මේ ඔක්කොම කැම්ප්ස් මේ රෙන්ට් කරපුවා. එයාලා බර්ත්ඩේ සෙලබ්‍රේෂන් වගේ දේවල් වලට ඇතුලේ තියෙනවා බෙඩ් එකක්. ඒකට ෆෑන්ස් ඒ සියල්ල තියෙනවා. ඉතින් ඒ කම්පැනි එක හරහා කරන්නේ. ඉතින් අපි කිව්වා ඩෙකොරේෂන්ස් අපි බර්ත්ඩේ ඩෙකොරේෂන් එකක් අපිට ඕනි මේ විදිහට තීම් එක කියලා ඒ ඔක්කොම එයාලා හරි ගස්සලා දෙනවා. මේ තියෙන්නේ හරි ගස්සන අය
බලමු නේද? Oh yeah. Hi. Hi. Brother, if you want to rent this kind of tent, how much is that? So many packages. Yeah. 200, 300. Oh, okay. Is it online? Huh? Online booking? Yeah, glamping. Clamping setting කියලා මේ Scores beach එකේ නේ. එතකොට මේ වගේ tent එක කී දෙනෙක් ඉන්න පුළුවන්? Sorry, how many people can stay there? 6 people. 6 people can stay. Okay, good. Thank you bhaiya. ඒක හොඳම වැඩි උනේ මම ඔයාලත් එක්ක සිංහලෙන් කතා කරලා එයාත් එක්ක සිංහලෙන් කතා කරන මිනිහට කෝල් මං වුණා පොඩ්ඩක් මේක මොනවද මේ කතා කරන්නේ කියලා. ඉතින් කොහොම හරි ගොඩක් so many package තියෙනවා කියලා කිව්වා. ගොඩක් packages තියෙනවලු. ඉතින් මේ තියෙන්නේ ඒක හොඳ අත්දැකීමක්. අපි යමු ඉස්සරහට.